ඔයාලට ගොඩක් පින් මාත්‍යා. මම පළවෙනි පාර මේ ලෝකේ බලන්න යන්නේ. ඔය බලාගෙන ඉඳන් යන්නේ මට ස්පේන් නෑ මාත්‍යා. මගේ හොඳ කරගන්න සල්ලි කීයක් හරි හොයාගන්න මම යන්නේ. ඇස්පේන් නැත්තම් කොහෙද මම ඇවිදින්නේ පාරේ යන අපිටත් උඹ වද යන්නේ මේ වගේ හිඟන්නෝ කොහෙත් ඉන්නවා දැක්කත් හිරිකිතයි නෝක අතෑරලා දාලා යමන් බා. ඒ පොඩ්ඩක් ඉඳහම් බා ඕකෑ මුණ බලන්න එපා බං පෙරේත එක්කගේ වරෙන් යන්න. මේ ගන්න ගාව කොහෙද මෙච්චර සල්ලි අනේ මාත්‍යා සල්ලි ටික ගන්න එපා මාත්‍යා. මගේ ඇස් දෙක හොඳ කරගන්න එකතු කරන සල්ලි ඕවා. මේ සල්ලි උඹ වෙන්නේ කොහොමද බං අපි වගේ මිනිස්සුන්ගෙන් ඉඟා කාපු සල්ලිනේ පියනවා යන්න මේ වගේ අසරණ වෙච්ච වෙලාවෙදී මට මගේ ජීවිතේ මේපා වෙලා ගියා. මගේ දෙක හොඳ කරගන්න අං කොහොමද දැන් සල්ලි එකතු කරන්නේ? අයියේ කොහෙද මේ යන්නේ? ඇයි ඇදුවේ මඩ? ඇස්වලත් එක කඳුළුනේ. මගේ සාක්කුවේ තිබ්බ සල්ලි ටික ගත්තේ ඔයාද මාත්‍යා? අපි කාගවත් සල්ලි වගන් ගන්න නෑ අයියේ. ඇයි ඔයාලට මගේ කරදරයක් වුණාද? මොකක් හරි කරදරයක් වෙලා වගේ තමයි බා. ඒ අයගේ ඇඟෙත් මඩ. පාරේ විදන් යනකොට එක මාතෙක් ඇඟේ එප්පුණා මාත්‍යා. එයා මාව බිමට තල්ලු කරලා මගේ සාක්කුවේ තිබ්බ සල්ලි ටික අරන් ගියා. ඒ සල්ලි ටික මගේ ඇස් දෙක හොඳ කරගන්න තිබ්බ සල්ලි ටික මාත්‍යා. අයියේ මේ සමාජින්නේ මහා ජරා මිනිස්සු. අහිංසක මිනිස්සෙක්ටවත් පාරින් ඉන්න දෙන්නේ නෑ. අයියගේ පවුලේ කවුද ඉන්නේ? මගේ පවුලේ කවුරුත් නෑ මාත්‍යා. මම ඉපදිනකොට මගේ ස්පේන් නෑ අතපේ හරියට වැඩ නෑ කියලා මාව පාරේ දාලා ගියා මාත්‍යා. දුක් වෙන්න එපා අයියේ. අපි කොහමද හැද්ද තනිව කරගමු. අපිට පුළුවන් විදිහට අපේ අයියට උදව් කරන්න. අයියේ අපේ තාත්තා කෑගල්ලේ හොස්පිටල් එකේ ડોක්ටර් කෙනෙක්. අපිට පුළුවන් ඔයාගේ ඇස් දෙක කොහොම හරි හොඳ කරන්න. අපි කොහොම හරි ඔයාගේ ඇස් දෙක හොඳ කරගමු. දැන් දුක් නොවී ඉන්න. ඔයාලට ගොඩක් පින් මාත්‍යා. මම පළවෙනි පාර මේ ලෝකේ බලන්න යන්නේ ඔයාලගේ පිනෙන් මාත්‍යා.